මේ ලෝකේ වැඩිපුරම තියෙන බැඳීම තමයි මගේ මල්ලි. ඒකෙන් ඇරෙන්න මට අනිත් සියලුම බැඳීම් වලින් දුරස් වෙන්න පුළුවන්. මල්ලි ගැන කතා කරොත් එහෙම අක්කා කෙනෙක්ගේ පළවෙනි දරුවා මල්ලි. අනිවාර්යයෙන්. මල්ලි ගැන පොඩ්ඩක් කතා කරමු. ඒක ටිකක් අමාරු මාතෘකාවක්. මං හරි ආදරේ. දන්නවා දවසක මාව දාලා යන්න සිද්ධ වෙනවා. මටත් මල්ලිව අතාරින්න සිද්ධ වෙනවා. ඒ මොහොත මට ඉක්මනින්ම ලැබෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ආදරේ. මල්ලිට ජීවිතේ ඔයාට කවදා හරි කියන්න බැරි වෙච්ච දෙයක් තිබ්බොත් මේක අවස්ථාවේ. එහෙම නැහැ. මං හිතනවා මං වචනින් නොකියුවට මං ක්‍රියාවෙන් පෙන්නලා තියෙනවා. මල්ලිට ආදරේ කියන්නේ. ආදරේ. මල්ලිට ආදරේ. මල්ලි කවදා හරි දවසක ඔයා කිව්වනේ දැන් ඔයාගේ ජීවිතෙන් යාට යන්න එනවා කියලා. මල්ලි කවදා හරි දවසක ඔයාගේ ජීවිතය යාගේ ජීවිතෙන් ඔයාව අත්හැරියොත් එහෙම එදාට අතාරින්න සිද්ධ වෙනවා. ඉතින් යාගේ පෞද්ගලික ජීවිතය තුළදී එතකොට අක්කා කියන චරිතේ මේ තියෙන ඇටැච්මන්ට් එක ගලවලා යාට වෙන තැනකට අනිවාර්යෙන් යන්න සිද්ධ වෙනවා. ඒ තැනට මම හිත හදා ගන්න ඕනේ. මල්ලිට නම් ඒක අපහසුතාවයක් වෙන්නේ නැති වෙයි. මට අපහසුයි. හැබැයි ඒකට මං හුරු වෙන්න ඕනේ අනිවාර්යෙන්. මම දන්න විදිහට මල්ලි වෙනුවෙන් මේ වෙනකොට හැමදේම කරන්නේ